මගේ යාළුවනේ. ඔන්න ඉතින් අපි ආවා මතුගම බටමුල්ල කන්ද පන්සලට. ඔන්න ඉතින් දැන් රෑ 6:51යි දැන් වෙලාව. බලන්නකෝ විසක් එකට ලස්සනට සරසලා. කොහොම ඉන්න මම ඔයාලට පෙන්නන්න. මේ බලන්නකෝ ලස්සනයි නේද? මම තව උඩට යද්දි ඔයාලට පෙන්නන්න. ඔන්න යාළුවනේ ඉතින් දැන් අපි තව චූට්ටක් උඩට ආවා. මේ බලන්නකෝ තවත් ලස්සන තැනක්. මේ ගස්වල ලස්සනට ලයිට් දාලා සරසලා තියෙන්නේ. ඉතින් උඩමළුව තවත් ලස්සන ඇති නේද යාළුවනේ? මං ඔයාලට උඩමළුවට යද්දි පෙන්නන්න. ඉතින් මගේ යාළුවනේ අපි දැන් උඩටම ළඟා වෙලා ඉන්නේ. තව චුට්ටක් තියෙනවා. ඔමින මම ඔයාලට පෙන්නන්න. බලන්න තව ලස්සන ස්ථානයක් තියෙනවා. මෙන්න බලන්නකෝ. චෛත්‍ය ලස්සනයි නේද? මම ඔයාලට තව චුට්ටක් උඩට ගිහිල්ලා පෙන්නන්න. ඔන්න ඉතින් දැන් පන්සලටම අපි ආවා. බොහොම මහන්සි. අපි ආවේ පඩිපෙළෙන් ඉතින්. ඔමින මම ඔයාලට බුදුහාමුදුරුවන්ගේ පිළිමය පෙන්නන්න. ඔන්න බලන්න ලස්සනයි නේද? මෙතන ලස්සනට සරසලා තියෙනවා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් පන්සලම. තව චුට්ටකින් මම පෙන්නන්නම් තව. අද ඉතින් මාත් එක්ක මගේ නංගි, අම්මයි, තාත්ති ආවා. දැන් ඉතින් අපි අඳින්න තමයි ලෑස්ති වෙන්නේ. ගොඩක් විශාලයි නේද? මේ බලන්න යාළුවනේ ගස්සන්ට ලයිට් දාලා ගස් ලස්සනට සරසලා තියෙනවා. දම් පාට, කොළ පාට, සුදු පාට, ලස්සන පාට තියෙනවා. මහත්මා විහාරස්ථානයේ බුදු පිළිම වාසී දැක බලා වන්දනාමාන කර ගැනීමෙන් විහාරස්ථානයේ බලන්න අපේ චෛත්‍යය සංවර්ධන වෙනුවෙන් මහාගෙන් පරිත්‍යාගයෙන් සිදු කරන්න දෙනවා. සිදු කරගත සීල පින්බෙලෙන් හා බුද්ධ ආගමේ ආශිර්වාදයෙන් අයසා මහත්මයාගේ මහා පුදුනවන්ට බැලුවෙන් පැමිණ. ඉතින් බලන්න මෙතන ලස්සන ගලක් තියෙනවා. ඔයාලට පෙන්නන්නම් මම. බලන්නකෝ. ඒ අම්මලා අතන දැන් පහන් පත්තු කරනකම ඉන්නේ. මමත් යනවා දැන් එතෙන්ට. තව දෙකයි තියෙන්නේ. අම්මා ගාව. තව පහන් දාන්න. බලන්න ඉතින් මම පහන් පත්තු කරනවා. පහන් ටික පත්තු කරනවා. හරි මගේ පහනපත් වුණා. ඔන්න ඉතින් දැන් අපි පහන් පත්තු කරලා ඉවරයි. දැන් යනවා අපි මල් පූජා කරන්න. මම ඔයාලට පෙන්නන්නම්. මට එක දෙයක් ඔයාලට කියන්න බැරි වුණානේ. අපි ආපු පඩිපෙළේ පඩිපෙළ 120කට ආසන්නයෙන් තිබුණා. හොඳද? ඉතින් දැන් අපි යනවා මල් පූජා කරන්න. බලන්න මල් පූජා කරන්න යනවා. සබල් මාත්‍යගෙන අනාගත ජීවිත සෞභාග්‍යවත් ආකාරයෙන් ගත කිරීම දෙනාටම ඒ සියලු ආශිර්වාදයෙන් ජීවිත නිරන්තරයෙන්ම ලැබේවා සිද්ධ කරනවා. ඉතින් දැන් අපි මල් පූජා කරා. ඔන්න බලන්න ඉතින් උඩ ඉඳන් බලද්දී පේන විදිය මම හිතනවා ඔයාලට පේනවා කියලා. එච්චරයි ඉතින්. කැලයක් තමයි තියෙන්නේ. තාපැත්තේ. තාපැත්තේ ගෙවල් තියෙනවා. කඳු තමයි ගොඩම තියෙන්නේ.
බලමු අපි තව තැනකට ගිහින්. ඉතින් යාළුවනේ මේ ඔයාලට පේන්නේ දකුණු ආසියාවේ විශාලතම බුදු පිළිමයයි. හොඳද? ඉතින් මේක හරිම ලස්සනයි. ගොඩක් උසයි, විශාලයි වගේම ලස්සනයි. ඔන්න ඉතින් යාළුවනේ අපි ආවා. මම ඔයාලට අර ඉස්සර පෙන්නුවේ මේ ලස්සනට බල්බ් දාලා සරසලා තියෙන චෛත්‍යයක්. අන්න ඒක බලන්න අපි ආවා. ලස්සන බුදු පිළිම වහන්සේ කෙනෙක් ඉන්නවා. යම් චෛත්‍ය වටේම ඔයාලට පේන්නේ නැතුව ඇති. අන්න බලන්න මෙතන ඉඳන් බලද්දී බුදු පිළිම වහන්සේ ගොඩක් ලස්සනයි. බලන්න චෛත්‍ය. ඔයාලට පෙන්නන්නම් මම වටේ. පේන්නේ නැතුව ඇති බහැත්. ඔයාලා බලන්න. ගස්වල තමයි ඉතින් ගොඩක්ම තියෙන්නේ. තරහෙම කන්දවල වල ගෙවල් තියෙනවා. ලස්සනයි. ඔන්න ඉතින් දැන් අපි පිට වෙන්නයි යන්නේ. ඉතින් යාළුවනේ අපි ආව තැනට මේ හොඳටම වැස්සක් ආවා. ඔන්න බලන්න ඉතින් ලස්සනට වැටෙනවා පොද ටික. ඔය බලන්නකෝ. ඔන්න ඉතින් යාළුවනේ අපි පොඩි තැනකට ආවා. එතන දෙමෙන්නේ නැහැ. දැක්කනේද? ලස්සනටම වැටුණා. මේ අර පොද වලට ලයිට් එකක් සම්බන්ධ වෙලා එළියට තමයි ඒක පේනුනේ. ඒක ඔයාලට පෙන්නන විදිහනේ මෙතෙන්ට ඇවිල්ලා බලනකොට ඒක මාරම ලස්සනයි. ඉතින් අපි යන වෙලාවට ඔයාලට වීඩියෝ එකක් ගන්න. අනේ මන්ද යාළුවනේ ඉතින් මොකද්ද මන්ද අප්පයි වැස්ස. දැන් නැවතුණා. විනාඩි 5ක්වත් නැහැ. ඔන්න ඉතින් යාළුවනේ දැන් ඉතින් අපි වැඳලා මල් පූජා කරලා පහන් පත්තු කරලා ඔක්කොම කරලා දැන් ගෙදර යන්න තමයි ලෑස්ති. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා මේ පන්සලට ඇවිල්ලා මේ සිරිය විඳ ගන්න.